සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් X channel YouTube නාලිකාව කියන්නේ කොන්ද කෙලින් තියාගෙන හැම විටම කතා කරන නාලිකාවක්. ඉතින් අපි දැක්කා සිසුවෙක් හා ගුරුවරු අතර ඇති වූ සිද්ධියක්. නමුත් අපි එක දෙයක් ලෝකෙට කිය යුතුයි. ඉතින් අපේ පුංචි වැරද්දක් අල්ලගෙන Facebook YouTube හරහා ලංකාවේ පුරවැසියෝ හැම විටම පහර ගන්නවා. ඉතින් මේක බෞද්ධ රටක්. මං හැම විටම කියනවා මේක බෞද්ධ දේශයක්. කාටවත් මඩ ගහන්න උත්සාහ කරන්න එපා. ඉතින් ඔබලට පුළුවන් නම් යම් වැරද්දක් වුණත් ඔබලා හැම විටම එය හාරවුස්සන්න නැතුව එම වැරද්ද නිවැරදි කරන්න ඉස්සරහට ඉතින් මේ AI තාක්ෂණය කියන්නේ මිනිසාගේ දියුණුවට නෙමෙයි මිනිසාගේ පරිහානියට හේතු වෙන දෙයක් බවට මේ වන විට පත් වෙලා. ඉතින් අපි අනිවාර්යෙන් දැනගත යුතුයි AI තාක්ෂණය උපයෝග කරගෙන කිසියම් දෙයක් විකෘති කරොත් මේ වන විට නීති පද්ධතිය තුලදී අපිට දඩුවම් ලැබෙනවා. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම AI තාක්ෂණයට කවුරුව AI තාක්ෂණයේ වැරද්දක් කරනවා නම් අනිවාර්යයෙන්ම ළඟම ඇති පොලිසිය අනිවාර්යයෙන්ම දැනුවත් කළ යුතුයි. ඉතින් සහෝදරයා ගුරුවරු කියන්නේ සිසුවන්ගේ ඇස් පාදන පිරිසක්. ඉතින් අපි දන්නවා ගුරුවරු කවදාවත් එවැනි දේවල් වලට පෙළඹෙන්නේ නැහැ. නමුත් මේ AI තාක්ෂණය නිසා තමයි මෙවැනි දේවල් සිදු වුණා වගේ පුවත් මවන්නට හැකියාව තිබෙනවා. ඉතින් AI තාක්ෂණයට යම් කොන්දේසි පැනවිය යුතුයි. නමුත් මෙවැනි AI තාක්ෂණය යොදාගෙන සියලු දේ විකෘති කරොත් මුළු ලෝකයේම ජන සම්මතය පටහැනි දේවල් අනිවාර්යයෙන්ම සිදු වෙනවා. ඉතින් අවසානයේ කිය යුත්තේ මෙහෙයි. AI තාක්ෂණය මිනිසාගේ හිතකර දේවල් වලට පමණක් යොදා ගන්න. මොකද මිනිසුන්ගේ ජීවිත අඩාල කරන්න මෙවැනි AI තාක්ෂණයක් යොදා ගන්න එපා.